හෙලෝ යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මధుසාර ටෙක්නික් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සුපිරි unboxing video එකක්. ඉතින් ඔයාලා දැන්නවත් දන්නවා ඉතින් මම මොකක්ද unboxing කරන්න ගෙනල්ලා තියෙන්නේ කියලා. මම අද ගෙනල්ලා තියෙන්නේ Acer A330 කියන budget power bank එක. ඉතින් එනවා වැඩි කතාවක් නැතුව යම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහ තියෙන රත් පාට subscribe button එක press කරලා bell notification එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ power bank එක. ඉතින් මෙතනින් මෙයාලගේ brand එක ගහලා තියෙනවා Acer කියලා. ඉතින් මෙතන A330 මෙතනින් ගහලා තියෙනවා මේක milliampere ගාන milliampere 10000 කියලා. ඉතින් මෙතනින් මේකේ color එක ගහලා තියෙනවා black ද white ද කියලා. ඉතින් මම මේකෙන් ගත්තේ black එක. ඉතින් මෙතනින් ගහලා තියෙනවා to output එහෙම කියලා. ඉතින් මෙතනින් QR code එකක් එහෙම තියෙනවා. ඉතින් අපිට මේක පිටිපස්සේ බලා ගන්න පුළුවන් මෙතන ISO ලාංඡනය ගහලා තියෙනවා. මෙතන මොඩල් එක ගහලා තියෙනවා. ඉතින් මෙතන micro input type C input සහ මෙතන output දාලා තියෙනවා. ඉතින් මේක made in China. ඉතින් අපේ power bank එක අපි එළියට අරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපේ power bank එක එළියට ගත්තාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ power bank එක charge කරගන්න මෙන්න මේ වගේ USB cable එකක්. ඉතින් මම ඒක පැත්තකින් තියාගන්නවා. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ power bank එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ මෙතනින් screen එකක් තියෙනවා. ඉතින් මේ මෙතන button එකක් තියෙනවා. ඒ button එක press කරාට පස්සේ අපිට මේකේ බලා ගන්න පුළුවන් මේකේ දැන්ට තියෙන battery percentage එක. ඉතින් දැන්ට නම් 100ක් තියෙනවා. ඉතින් මේක මෙතන බැලුවොත් මෙතන ඇවිල්ලා input දෙකක් තියෙනවා. එතකොට මෙතන output දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට එකපාර මේක device දෙකක් charge කරන්න පුළුවන් මේකෙන්. ඉතින් මේක හොඳ weight එකක් තියෙනවා අතට දැනෙනවා. ඉතින් මෙතන පිටිපස්සේ එක වගේ සඳහන් කරලා තියෙනවා මේ brand name එක, capacity එක සහ input output ඒ ටික. ඉතින් මෙතන made in China කියලා ගහලා තියෙනවා. ඉතින් මේක එච්චර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින් ෆ්‍රේම් එක. ඉතින් මේක අතට ගත්තහම දැනෙන හොඳ quality එකකට හදලා තියෙනවා කියලා. අර fingerprint එකක් වුණත් මේක හිටින්නේ නැහැ මේක හදලා තියෙන විදිහට. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකෙන් කොහොමද ඔයාගේ ෆෝන් එක charge කරගන්න කියලා. මේ output එකට ඔයාගේ charging cable එක plug කරලා මේක ඔයාගේ ෆෝන් එකට plug කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන charging cap එන්නනවා. මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. මොකද ඔයාගේ ෆෝන් එකේ charging ඉක්මනට බහිනවා නම් ඉතින් මේ වගේ power bank එකක් ගන්න එක හොඳයි. එතකොට ඔයාගේ ෆෝන් එක කොයි වෙලාවෙ බැටරි බැස්සත් ඔයාලට ටක් ගාලා charge කරගන්න උනත් පුළුවන් මේකෙන්. ඉතින් කරන්ට් නැති වෙලාවක උනත් ඔයාගේ ෆෝන් එක charge කරගන්න පුළුවන් මේ වගේ power bank එකක් ළඟ තියාගත්තට පස්සේ. ඉතින් මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 1500 2000 අතර වගේ ගානකට ඔයාලට මේ milliampere 10000 power bank එකක් ගත්ත හැකි. ඉතින් මේ power bank එක ඔයාලට යන තැනක අරන් යන්නත් පුළුවන්. එච්චර ලොකු බරකුත් නැහැ. මම මේ power bank එක ඇත්තම කිව්වොත් දැන් ඔයාලට මේ වීඩියෝ ගේන්න කලින් මම මේක යූස් කරා. ඉතින් මේක හොඳ performance එකක් තියෙනවා. ඒ වගේම අතට හොඳට දැනෙනවා මේක ගත්තට පස්සේ. ඉතින් කිසිම මේකේ අවුලක් නැහැ. ඉතින් මට ඔයාලට මේක recommend කරන්න පුළුවන් මේක ගන්න කියලා සහ මේක යූස් කරන්න කියලා. ඉතින් මේකේ dual input සහ output තියෙන හින්දා ඔයාලට එකපාර ෆෝන් දෙකක් උනත් charge කරගන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් විදිහට මම ඒක දකිනවා. ඉතින් මේකේ ප්‍රොඩක්ට් එකේ link එක මම ඔයාලට පහළ description එකේ දාන්නම්. එතකොට ඔයාලට ලේසියෙන් ගිහලා මේක buy කරන්න පුළුවන්. ඉතින් කොහොමද අද ගෙනා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එක දාගෙන යන්න. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.